Hello everyone, welcome back to my YouTube channel. ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද දවසේ පටන් ගන්න අපි ගියා අපේ A-levels වලට ඉස්කෝලේට ඇප්ලිකේෂන් දාන්න. ඉතින් අපි O level ලිව්වත් එකම ඉස්කෝල වුණාට A-levels වලට ආයෙ අපි ඇප්ලිකේෂන් දාලා ඒ ඉස්කෝලේට ඇතුළත් වෙන්න ඕනේ. මගේ යාළුවයි පෝස්ට් ඔෆිස් එකට ගිහින් මුද්‍රණත් අරගෙන ඊට පස්සේ අපි ගියා ඉස්කෝලේට ඇප්ලිකේෂන් එක බාර දෙන්න. ඉස්කෝලේ ඇතුළට ගිහින් රෙකෝඩ් කරන එක හොඳ නැහැ නේ. එතකොට ඉස්කෝලේ විනයට බලපාන හින්දා අපි ඉස්කෝලේ ඇතුළට ෆෝන් එකේ රෙකෝඩ් කරේ නැහැ. anyway ඇප්ලිකේෂන් එකත් බාර දීලා යාළුවයි මායි ආපහු ඉතින් ගෙදර එන්න ආවා. මේ ටීචර්ස්ලා එක්කත් එහෙම කතා කරා. ඒ හින්දා පැය දෙක තුනක්ම ගියා වැඩේ ඉවර වෙන්න. ඊට පස්සේ ඉතින් මායි යාළුවයි මේ ගෙදර යන ගම මේ මාත් එක්ක ඉන්නේ grade 6 වල ඉඳන්ම මගේ හොඳම යාළුවා. ඒ වුණාට දැන් අපි දෙන්න වෙනත් මේ A level streams දෙකක් තමයි කරන්නේ. එයා commerce මම arts. ඉතින් අපි දෙන්න මේ කතා කර කර යන්නේ අපි මේ prefect uniform එකත් ඇඳගෙන ඉස්කෝලේ යන අන්තිම දවස අපි ඉතින් prefect duty කරලා ඉවරයිනේ. ඉතින් ඒක හරිය නිකන් හරි අමුතුයි. මොකද දැන් අපි A levels වලට ඉස්කෝලේට යන්නේ නිකන් අලුත්ම ළමයි වගේ. අපි ඉස්කෝලේ හුඟක් වැඩ කරපුවා. ඉතින් එතකොට ඒක හරි අමුතු feeling එකක්. ඉතින් අපි දෙන්න ඒක ගැන තමයි ඔය කතා කර කර යන්නේ. යාළුවා කොමර්ස් කරනවා මම ආර්ට්ස් කරනවා. අපි දෙන්නට ඒක ක්ලාස් එක ඉගෙන ගන්න වෙන්නේ නැහැ ඊළඟ අවුරුදු දෙකේ. ඉතින් එහෙම තමයිනේ අපි හැමදේටම මුණ දෙන්න එපා. ඉතින් ඊට පස්සේ මම වීල් පාර්කියකට ඇවිල්ලා වීල් එකේ ගෙදර ආවා. ඊට පස්සේ හවස් වෙලා අපි ගියා අපේ ටවුන් එකේ තියෙනවා හැම පොසොන් එකටම පොසොන් කානිවල් එකක්. ඒ කානිවල් එකේ දවසක් තිබ්බා මේ පාර අපේ අම්මගේ ඔෆිස් එකේ. ඉතින් ඒකට ගියා අම්මත් එක්ක. මම වැඩි සද්ද බද්ද තියෙන තැන් වලට වැඩි ආස නැහැ. ඒ වුණාට ඉතින් අම්මත් එක්ක ආවා. අම්මලා තමයි අම්මයි ඔය ඒ කට්ටිය තුනෙක් තමයි තොරණ විවුර්ත කරන්නේ. ඉතින් මම පැත්තකට වෙලා දන්සල ගාව පුටුවක් දාන් වාඩි වෙලා හිටියා. ඉතින් මට කානිවල් එක ඇතුළට යන්න හිතෙන්නෙත් නැහැ. මට යාළුවෝ කවුරුකුත් නැහැ මෙහි යන්න. ඉතින් මං ඉඳගෙන හිටියා. අඳුරන අයත් නැහැ. අඳුරන අය නැහැ කියලා ඉතින් මම සැලුන් නැහැ. මම ඉඳගෙන පුටුවක් උඩ කකුලකුත් දාගෙන සින්දු අහා හිටියා. ඊට පස්සේ කියන්නේ එළියෙන් බලන මිනිස්සුන්ට නම් හිතෙන්නේ නැති මේ මොන මොංගල් පොරක්ද මේක මෙච්චර සද්ද තියෙන කානිවල් එකකටත් ඇවිල්ලා ඊවසුත් ගහගෙන සින්දු අහන්න කියලා. අනේ මට ඊවට එච්චර ආස හිතෙන්නේ නැති කියලා. ඒ වුණාට මට එහෙම අර ඔය එක සියල්ලන් වලට ආස හිතෙන්නේ නැහැ. ඊට පස්සේ භක්ති ගීත වැඩසටහනක් තිබ්බා. ඉතින් ඒකත් අහගෙන හිටියා. හැබැයි ඒකේ නම් භක්ති ගීත මාර ලස්සනට කිව්වා. ඔය පේන්නේ කානිවල් එක මාර ලස්සනයි. ඉතින් එදා ලයිට්ස් දාලා උඩුයන් වගේ ලයිට්ස් එහෙම දාලා තිබ්බා. හුඟක් රැ වෙනකන් අපි එතන හිටියා. ඉතින් අම්මගේ ඔෆිස් එකේ වැඩ ටිකයි ඔය ඕකේ තෑගි දෙන එකයි ඉවර වෙනකම්. ඉතින් මම පැත්තකට පුටුවක් දාගෙන වාඩි වෙලා හිටියා. ඕක නම් වීඩියෝ කරන්න නැගිටන් ආවා. ඒ භක්ති ගීත ටික ලස්සනට තිබ්බයි. එදා දවසේ ඒ විදිහට ඉවර වුණා. ඊට පස්සේ දවසේ මයි කාමරේ ෆුල් ඩීප් ක්ලීන් කරා. මොකද මයි කාමරේ අලුතෙන් පේන්ට් කරා. ඉතින් මම මගේ කාමරේ තිබ්බ තැන් වෙනස් කරලා ඔය දැන් මගේ බුක් රැක් එක අස් කරන ගමන් ඉන්නේ. මොකද ඉතින් මගේ පොත් කියන්නේ ජීවිතේ වැදගත්ම කොටසක්. ඒක පිළිවෙල තියාගන්න එක අනිවාර්යෙන් මම කරන දෙයක්. ඉතින් මම grade 3 වල ඉඳලම පොත් කියවන කෙනෙක්. මම පුංචි කාලේ ඉඳන්ම ඇත්තටම මම පොත් කියවන්න ගත්තේ මේ තරංගෙට. මගේ ඉස්සර කාලේ හොඳම යාළුවා පොත් කියවන කෙනෙක්. එයාත් එක්ක තරංගෙට පොත් කියවන්න ගත්තේ. එයා හින්දා තමයි ඇත්තටම මම දැන් පොත් කියවන කෙනෙක් වෙලා ඉන්නේ. හැබැයි ඉතින් මට ඒකින් කිසි වැරද්දක් වෙලා නැහැ. දැන් අනිත් අය වැරදි දේවල් වලට ඇඩික්ට් වෙනකොට මම ඇඩික්ට් වෙලා ඉන්නේ පොත් කියවන්න. ඒ කියන්නේ මම ජීවිතේ ඇත්තටම එක්ස්පීරියන්ස් කරන්න හිතන්නේ. ඉතින් never කියලා හිතන් ඉන්න දේවල් ඒ වගේ දේවල් මම පොත් නිසා ඇත්තටම එක්ස්පීරියන්ස් කරා වගේ අත්දැකීම් ගන්නවා. ඉතින් ඇත්තටම මම වැඩි සද්ද තියෙන තැන් වලට ආස කෙනෙක් නෙමෙයි. එහෙම කෙනෙක්ට පොත් කියන්නේ ඒ වගේ නිකන් මාර වැදගත් දෙයක්. ඒ කියන්නේ මං හිතන්නේ එහෙම අය ගොක් පොත් කියවන අය වෙන්නේ නැති. මම කියන්නේ එහෙම මේ සද්ද බද්ද වලට ආස නැති, හුලන් සද්ද වලට ආස වගේ එහෙම මිනිස්සු මේ මහා පරිණත මිනිස්සු, මහා සුපිරි මිනිස්සු එහෙම මිනිස්සු කියලා මම කියන්නේ මහා සුපිරි මිනිස්සු කියලා. මොකද එක එක්කෙනාගේ පර්සනැලිටි එක එක්කෙනාට වෙනස්. එතකොට එක එක්කෙනා ආස වෙන්නේ එක දේවල් වලට. හැමෝම එකම දෙයකට ආස වුණොත් විවිධත්වයක් තියෙන්නේ නැහනේ. මියුසිකල් ෂෝ එකකට ගිහිල්ලා පාටි එකකට ගිහින් සතුට වෙන්න පුළුවන් මිනිස්සු ඒ විදිහට සතුට වෙනවා. තනියම ඉඳලා පොතක් කියවලා සතුට වෙන්න පුළුවන් මිනිස්සු ඒ විදිහට සතුට වෙනවා. එක මිනිස්සු ජීවිතේ විඳින්නේ එක විදිහන්නේ. එහෙම තමයි. හරි. දැන් ඉතින් පරිචෝක් කියව ඇති. දැන් අපි මේක අස් කරමු.
එදා දවස් ඉතින් ගෙදර තමා හිටියේ. ඊට පස්සේ රෑ වේලා මට ඔන්ලයින් ක්ලාස් එකක් තිබ්බා. ඉතින් මම ඒ ක්ලාස් එකට ඉන්න තමයි ලෑස්ති වෙන්නේ. බාන්නක මම ආසයි එහෙම කළුවර තියෙනකොට මම ඉතින් එහෙම මගේ ටේබල් ලැම්ප් එකත් ඔන් කරගෙන කාමරේ ලයිට් එකක් නිවාගෙන වැඩ ගන්න පටන් ගත්තා. මෙච්චර වෙලා මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් thank you. අමතක නොකර subscribe කරලා යන්න, comment එකකුත් දාන්න. bye bye.